අධිකරණයේ මගහරමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. හෝකන්දර පිහිටි නිවසේදී එම දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබා දී ඇතත් පොලිස්පතිවරයා සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනතෙක් හැකියාව ලැබී නැහැ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත ගියද එම අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් සිට නොමැති බවයි සඳහන් වුණේ. මෙම තත්ත්වය තුළ දිගින් දිගටම නිවස පරීක්ෂා කරන නිලධාරීන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී දේශබන්දු තෙන්නකොන් මහතාගේ පුත්‍රයාගේ සහ බිරිඳගෙන් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් විසින් සඳහන් කර තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න දැන්ම අපගේ channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.